අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉස්සෝ බැදුම් හදන්න පුළුවන් රසම විදිහ. ඉතින් ඒකට අපිට විශේෂ දෙයක් ඕන වෙනවා. ඒ තමයි මාළු මිරිස්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මං අරගත්තා ඉස්සෝ ග්‍රෑම් 250ක්. ඉස්සෙල්ලාම අපි ඉස්සව සුද්ධ කරගන්න ඕනේ. ඔළුව කොටස කඩලා අයින් කරගන්න. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන කළු පාට තිතක් වගේ කොටස එළියට ඇදලා ගන්න. සම්පූර්ණම පොත්ත අයින් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට අරගන්නත් පුළුවන් ඔයාට. අඬු එහෙමත් කැමති නම් කඩලා අයින් කරගන්න. පොත්ත සම්පූර්ණයෙන්ම අයින් කරගත්තොත් එහෙම අපිට ප්‍රමාණය පොඩ්ඩක් අඩුවෙන් තමයි හදාගන්න පුළුවන් යන්නේ. ඉස්සෝ ටික සේරම සුද්ධ කරගත්තට පස්සේ මම පොල් තෙල් මේස හැඳි 5ක් 6ක් වගේ දාලා බැද ගන්නවා. මේ වගේ තැඹිලි පාටක් ආවට පස්සේ මම ඒකට එකතු කරගන්නේ මුරුංගා ඉති 2ක් 3ක්. ඊට පස්සේ වියලි මිරිස් කරල් 4ක් 5කොත් එකතු කරගන්නවා. හීනියට කපාගත්ත මාළු මිරිස් කරලක්. දැන් හොඳට බැදෙන්න දෙන්න. මේ විදියට බැදලා බලන්න. එතකොට මාරම සුවඳයි. ඔන්න දැන් මම එකතු කරගන්නවා කරපිංචා ඉත්තක විතර කොළ, ලුණු ගෙඩියකින් භාගයක්, අමු මිරිස් කරලක්, තක්කාලි ගෙඩියකින් 4න් 1 කොටසක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, මිරිස් කොඩු තේ හැන්දක්, කහ කොඩු තේ හැඳි 8න් 1ක්, ගම් මිරිස් කොඩු තේ හැඳි 4න් 1ක්, ලුණු තේ හැඳි 4න් 1ක්, ලුණු රස බලලා එකතු කරගන්න. ගින්දර ටිකක් අඩු කරලා විනාඩි 5ක් 6ක් හොඳට බැද ගන්න. ඔන්න ඔය විදිහට ගොඩක් රසට සුවඳට ඉස්සු බැදුමක් හදාගන්න පුළුවන්. try කරලා බලන්න. මාරම රසයි. මේ විදිහට හදාගත්තම ඇති වෙන්න බත් කන්න පුළුවන්. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලෑසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.